අන්නවාසයෝ ආයුබෝවන්. දකුණු කොරියාව කියන්නේ අතීත උරුමයත් අනාගත තාක්ෂණයත් එකට යාකරපු අපූරු දේශයක්. විශේෂෙන්ම මේ උදා වෙලා තියෙන්නේ බොම්. ඒවත් නැත්නම් වසන්ත කාලය. කොරියාවේ සුන්දරත්වය උපරිමයෙන්ම දකින්න ලැබෙන වකවානුව. නගර පුරා පිපී තියෙන බොත්කොත් මල් පරිසරයට ගෙන එන්නේ දිව්‍යමය සිරියාවක්. නමුත් කොරියාවේ සැබෑ සුන්දරත්වය තියෙන සොබාදහම විතරක් නෙවෙයි. මේ රටේ මිනිසුන් සතු යොල්ජොන් එහෙමත් නැත්නම් කැපවීම සහ ශක්තිමත් ආර්ථිකය තුලයි. ලෝකයේ ඉහළම තාක්ෂණික දියුණුවක් පෙන්නුම් කරන ගමන්ම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය රැකගන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. ඔබ වෘත්තිමය දියුණුවක් සොයන කෙනෙක් වුණත් සංචාරකයෙක් වුණත් දකුණු කොරියාව කියන්නේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් සහ ආශ්වාදයක් ගෙන දෙන දේශයක්. හම්සාමිලා